වගේම තව ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. අපි මේ ආත්මයේ මනුස්සාත්මයක් ලබලා තමන් විහිං තමන්ගේ ජීවිතය වසපානීය කිරීමෙන් නැත්නම් තමන් විහිම තමන්ගේ ජීවිතය නැති කර ගැනීමෙන් නැවත කිසිම දාක මනුස්සාත්මයක් ලබන්න බැරිද? ලැබෙනවා. දැන් මෙහෙමයි. දැන් මේ කවුද හරි ඔබ මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුවේ බොහොම බලවත් යම් පුණ්‍ය කර්ම කරලා. පින්කම් කරලමයි මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙන්නේ. පින්කම් නොකර මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා නැහැ. දැන් මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබූ අවස්ථාවේ ඔබ මේ මනුස්සත්ව ප්‍රතිලාභයේ මිනිස් ආයුෂ තියනවා කියමුකෝ අපි අවුරුදු 80ක් 100ක් අවුරුදු 20 22 ඔබ මොන හේතුවක් හරි නිසා වර්තමාන මොහොතේ ආපු ද්වේෂයක් පටිගයක් ගැටුමක් තමන් කෙරෙහිම ඇති වූ පටිගය කියන දරුණු ව්‍යසනයක් පටිගය නිසා තමයි තමන් ඔය බෙල්ල වැල දාගන්නේ මූදට පනින්නේ ගඟට පනින්නේ කෝච්චියට බෙල්ල තියන්නේ බෙල්ල වැල දාගන්නේ ඔක්කොම පටිග කියන තමන් කෙරෙහිම ඇති වූ ද්වේෂයක් ද්වේෂය නිසා ඒ පුද්ගලයා සිය දිවිහාන කරගන්න. හැබැයි අර මනුස්සත් ප්‍රතිලාභයේ තව ඉතුරුයි කොටසක්. තව ආයුෂ ඉතුරුයිනේ. ආයුෂරයක් අර මනුස්සත් ප්‍රතිලාභය ලබන්නට තිබුණු ශක්තිය නිසා ඒ පුද්ගලයා නැවත දරුවෙක් හැටියට මව් කුසක උපදිනවා. හැබැයි ඒ පුද්ගලයාගේ ආයුෂ බොහොම කෙටි. නැවත මේක බුද්ධ දේශනාවේ ප ဋ ාණ ප්‍රකරණය කියලා ප්‍රකරණයක් තියෙනවා සමාන්තර ප්‍රත්‍යයෙන් සමානන්තර ප්‍රත්‍යය. ඒ වයසට එනකොටම අර දැන් අපි හිතමුකෝ අවුරුදු 27න් කියලා බෙල්ල වැලදා ගත්තේ අර දෙවෙනි වර ඉපදුනාමත් අවුරුදු 27න් ඒ පුද්ගලයා ඔයගේ දෙයක් කරගන්න. මේ කර්මය ගෙවිලා ඉවර වෙනකන් පටිසන්ධීලා ඉවර වෙනකන් ඔය වයසේදී මේ සමානන්තර ප්‍රත්‍යයෙන් ඒ පුද්ගලයාට ඊට වැඩි එහා යන්න බෑ. හොඳටම පැහැදිලි අරහතුන් වහන්සේ. ඉතින් ඒක නිසා මනුස්සත්ව ප්‍රතිලාභයක් නැවත ඉපදෙන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවක හරි මේක තියෙනවා ඊට වැඩිය බලවත් දෙයක්. ඔය කියන පුද්ගලයාට මේක තේරුම් ගියොත් ඔය කියන මේ පටිගයෙන් අර ද්වේෂයෙන් වෛරයෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වෙලා අර කමා කරගෙන සියලු දෙයින් මිදී නිදහස් වෙලා මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරුණොත් අරහත් ඵලයටපත් වෙන්න හෝ සෝතාපන්න ඵලයටපත් වෙන්න ඒ පුද්ගලයාට ශක්තියක් හැකියාවක් තියෙනවා. හැබැයි සතර කමඨාන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යෝගනන්තවත් කරන්න ඕනේ. Mm-hmm.